ආයිබෝන් කියලා පිළිගන්නවා නිම්සර ගේමින් YouTube channel එකට ඔයාලා හැමෝම ඉතින් අන්න අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ Driving Simulator ශ්‍රී ලංකාවේ අලුත් අප්ඩේට් එක කියන්නේ මොන්රාගල අප්ඩේට් එකට ඇඩ් වෙන දේවල් සහ ඇතුළුව ඒ අප්ඩේට් එක ගැන සියලුම තොරතුරු ටික. ඉතින් එහෙනම් ඒව දැනගන්න වීඩියෝ එකත් එක්ක join වෙලා ඉන්න. ඉතින් ඒ වගේම මතක් කරනවා අපේ 2k subscribe වලට තව පොඩ්ඩයි ඕනේ ඉතින් යාළුවනේ. ඒක නිසා ඉක්මනටම support එක දෙන්න 2k subscribe ගන්න. ඉතින් මේ වීඩියෝ එකකින් මම හිතනවා මේ වීඩියෝ එකට පස්සේ 2k subscribe ගන්න මට support එක දෙයි කියලා. ඉතින් යාළුවනේ මොන්රාගල සිටි එකේ සියලුම විස්තර දැනගන්න වීඩියෝ එකත් එක්ක join වෙලා ඉන්න. skip නොකර වීඩියෝ එක බලන්න කියන්නේ. මතක් කරන ගමන් මගේ පරණ වීඩියෝ බලපු නැත්නම් ඔයාලා ඉතින් මම පරණ ගොඩක් වීඩියෝස් දාලා තියෙනවා. ඒ කියන්නේ මීට කලින් වීඩියෝස් වලට සාමාන්‍ය වීඩියෝස් වලට යූස් ආවේ නැහැ යාළුවනේ. ඉතින් ඒවටත් බලන්න නැති කට්ටිය බලලා ඒ ගේම්ස් උත් ප්ලේ කරලා ඉතින් ඒ ගේම්ස් ගැන ප්ලේ කරලා තියෙනවා නම් පහලින් කමෙන්ට් කරගෙන යමු. ඉතින් එහෙනම් අපි යමු අද වීඩියෝ එකේ විස්තර කතා කරන්න. හරි අද අපි කතා කරන්නේ Driving Simulator ශ්‍රී ලංකාවේ මොනරාගල අප්ඩේට් එක ගැන. හරි ඉතින් Driving Simulator ශ්‍රී ලංකාව කියන්නේ ලංකාවේ හදපු ගේම් එකක්. ඒක නිසා යනෝනේ ඉතින් ලංකාවේ සිටිස් මේ විදිහට අප්ඩේට් වෙවි යනවා. ඉතින් ඒ විදිහට එන්න තියෙන ඊළඟ අප්ඩේට් එක තමයි මොනරාගල අප්ඩේට් එක. ඒක දන්නේ නැති කියලා හිතනවා කවුරුත්. ඉතින් මොනරාගල අප්ඩේට් එකට එන්න තියෙන විශේෂම දේවල් ටිකක් තමයි. විශේෂ දේවල් එනවා අනිවාර්යෙන්. මොන්රාගල සිටියේ තියෙන විශේෂම දේවල් අනිවාර්යෙන්ම ඇඩ් වෙනවා. ඕව මේක කියාවිද බලන් ඉන්නදුව දැන් මම සබ්ස්ක්‍රයිබ් කරපියෝ. හරි ඉතින් ඔන්න දැන් අපි කියන්න යන්නේ අප්ඩේට් වෙන දේවල් ගැන. ඉතින් යාළුවනේ අපි ගත්තොත් අපේ මොනරාගල සිටි එකේ අපිට DC games දාව පෝස්ට් එක අපිට පෝස්ට් එකේ නිකන් අමුතුම දැන් තියෙන සිටිස් වලට වඩා quality සිටි එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් පෝස්ට් එක zoom කරාට පස්සේ කාර් එකකුත් ඇඩ් වෙලා තියෙනවා. ඉතින් යාළුවනේ ඒ වගේම ඊට පැත්තේ වෑන් එකකුත් තියෙනවා. ඒනට වෑන් එක නිකන් KG ස්ටයිල් වෑන් එකක්. ඉතින් ඒක ලස්සනට වෑන් එකක් හොඳට තියෙනවා. ඉතින් වෑන් එකක් කියලා මම හිතනවා මට පේන විදිහට නම් වෑන් එක. ඉතින් ඔයාලට ඉතින් ඒ වගේම තව දෙයක් අපිට බලා ගන්න පුළුවන් අපිට ඔරලෝසු කණුවක්. ඒ කියන්නේ ටයිම් එක, ඒ කියන්නේ වෙලාව අපිට බලා ගන්න පුළුවන් ඔරලෝසු කණුවක් තියෙනවා. ඉතින් ඒ වගේම අපිට බිල්ඩින් ටිකක් කියන්නේ වෙන බිල්ඩින් වගේ නෙමෙයි නිකන් අමුතුම ක්වොලිටි එකකට බිල්ඩින් ටිකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ විදිහට තමයි මේ අප්ඩේට් එකේ මේ පෝස්ටිං අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් පාරවල් උනත් අමුතුම ක්වොලිටි එකක් තියෙනවා යාළුවනේ මේ පාරවල් වලට වඩා. ඉතින් පේනවා ඇති ඉතින් අමුතුම ඩිසයින් එකට අමුතුම ක්වොලිටි එකක් තියෙනවා. ඒක ඉතින් අප්ඩේට් එක ආවට පස්සේ ගිහිල්ලාම තමයි බලන්න ඕන. ඉතින් එහෙනම් ඉක්මනටම අප්ඩේට් එක දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එහෙනම් ළඟදීම අප්ඩේට් එක බලාපොරොත්තු වෙන්න. එහෙනම් අපි මේ විදිහට මේ වීඩියෝ එක ඉවර කරනවා. ඉතින් එහෙනම් තවත් සුපිරි වීඩියෝ එකකින් සෙට් වෙන බලාපොරොත්තු වෙන්න. ඒ වගේම අප්ඩේට් එක ආපු ගමන් දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. සුබ දවසක්.